Hello everyone, welcome back to Life with Saro. දැක්කනේ ඔයාලා අද නම් හොඳටම වහිනවා. හරිම කම්මැලි දවසක්. වැස්ස කිව්වහම ඉතින් සීතලයිනේ. ඒ නිසා අපි කල්පනා කරේ අද මොකද කරන්නේ කියලා. එතකොට තමයි අපිට මතක් වුණේ මාස කිහිපයක් තිස්සේ කැටේ පිරিলা කියාගෙන හිටපු පුතාගේ කැටේ ගැන. ඉතින් අද අපි ලෑස්ති වුණේ පුතාගේ කැටේ කඩලා බලන්න එයා කීයක් එකතු කරලා තියෙනවද කියලා. එයාත් හරිම ආසාවෙන් ඉන්නේ එයා කීයක් එකතු කරලා තියෙනවද බලන්න. ඔන්න දැන් තාත්තා පිහියක් අරන් ලිපේ රත් කරලා ඒකෙන් කැටේ කපන්න හදන්නේ. මොකද එයා කතරකින් කපන්න try කරාට ඒක කතරෙන් කපන්න බෑ. ඒ ප්ලාස්ටික් එක මහත වැඩි. මුදල් ඉතිරි කිරීම කියන්නේ ඇත්තටම හොඳ ගුණාංගයක්. අපි අපේ දරුවන්ට චුටි කාලේ ඉඳන්ම මුදල් ඉතිරි කරන්න පුරුදු කරන්න ඕනේ. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරගන්න. ඔයාලට මේ වීඩියෝ එක කැමති නම් like එකක් දාලා comment එකක් දාගෙන යන්න. ඔන්න තාත්තා නම් දැන් කැටේ කපලා දුන්නා. දැක්ක නේද? කැටේ පිරিলা තියෙනවා. අපි දැන් බලමු මේ කැටේ කීයක් විතර තියෙයිද කියලා. මේ තියන්නේ මගේ පුතාගේ කැටේ. එයාට නම් දැන් අවුරුදු 10යි. මේ කැටේ හම්බුනේ ගිය අවුරුද්දේ ලෝක ළමා දිනයේ දවසේ පාසලෙන් තිබ්බ උත්සවයකදී. මේ වගේ කැටයක් මගේ දුවටත් හම්බුණා. කැපුම නම් ටිකක් මදි වගේ. සල්ලි එළියට ගන්න. ඒක කමන්නේ. ආයෙ කප ඉන්න බෑනේ. අපි මේකෙන් හිමීට ගමුකක් පුළුවන් විදිහට. මමගේ දරුවෝ 3 දෙනාටම කැට අරන් දීලා තියෙන්නේ ඔයාලගේ අතර හම්බෙන කීයක් හරි ඔයාලා මේ කැටේට දාලා එකතු කරන්න කියලා. එයාලත් ඒ වැඩේ කරන්නේ හරිම ආසාවෙන්. කැටෙන් සල්ලි වැටෙන්න පුතාගේ මොනේ සතුට ඉතිරිලා යනවා. මේ සල්ලි එයා එකතු කරලා තියෙන්නේ විවිධ අවස්ථාවන් වල. ඉස්කෝලේ යන දවසක කෑම හැදුවේ නැති වුනහම එයාට කෑම ගන්න දෙන්න සල්ලි වලින් ඉතුරු සල්ලි. හදිසියකට කඩේට ගිහින් එන්න කිව්වොත් ඒ කඩේ යනවට එයාට 10ක් හෝ 20ක් දෙන්න ඕනේ. අන්න ඒ සල්ලි. කඩචෝරු කන්න තාත්තගෙන් ඉල්ල ගන්න සල්ලි වලින් ඉතුරු වෙන ඒවා. නුවරින් සීයා ආපු වෙලාවකට එයාලට දීලා යන සල්ලි. මෙහි ඉන්න
ආච්චිලා සීයලාගෙන් කඩචෝරු කන්න ඉල්ලගන්න සල්ලි, මේ වගේ එක එක අවස්ථාවල ඉතුරු කරගන්න සල්ලි, හම්බ වෙන සල්ලි, එකතු කරන සල්ලි, මේ වගේ හැම දෙයක්ම තමයි එයා මේ කැටයට දාලා එකතු කරලා තියන්නේ. ඔයාලා මේ දැක්ක නේද? ඒකේ 10 කොලයක් තියෙනවා. අන්නේ 10 කොලේ තව අර 500 කොලයකුත් තියෙන්නේ. අන්නේ 500 කොලේ හැම එයාලා නෝම්බි කඩ දාලා එකතු කරපුවා. නෝම්බි කඩ ගැන ඔයාලා දැනුවත් නෑ නේද? මම ඉදිරියට එන නෝම්බි මාසේ ඔයාලට වීඩියෝ එකක් ගෙනත් දෙන්නම්කෝ. නෝම්බි කඩයක් කියන්නේ මොකක්ද කියලා. මං ඉස්සරහට අප්ලෝඩ් කරන වීඩියෝ ගැන දැනගන්න මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්නකෝ. ඔන්න අපි දැන් කැටේ තිබ්බ සම්පූර්ණ සල්ලි එළියට අරගෙන ඉවරයි. ඔන්න අපේ චූටිය ඇවිල්ලා පළවෙනියටම සල්ලි ගණන් කරන්න. ගණන් කරන්න ලේසි වෙන්න අපි පළවෙනියටම හිතුවා වෙන වෙනම මුදල් නෝට්ටු වෙන් කරගන්න. අපි පළවෙනියටම 50 නෝට්ටු ටික වෙන් කරලා අරගත්තා. දැන් අපි වෙන් කරන්නේ රුපියල් 20 නෝට්ටු ටික. විස්සේ නෝට්ටු තමයි ගොඩක්ම තියෙන්නේ. කැටේ ඇතුලෙන් අපිට 10 කොලයකුයි 500 කොලයකුයි හම්බුණා නේද? අපි ඒ දෙකත් වෙන් කරලා තියාගමුකෝ. අපි දැන් 100 කොල්ල ටිකක් වෙන් කරගත්තා. අපි හිතුවා පොඩ්ඩකට කාසි ටික අයින් කරලා තියන්න. මොකද එතකොට අපිට ලේසි ගණන් කරගන්න. අපි පළවෙනියට වෙන් කරගත්ත මුදල් නෝට්ටු ටික ගණන් කරන්නයි සූදානම් වෙන්නේ. මුදල් නෝට්ටු ටික ගණන් කරලා අපි ඊට පස්සේ කාසි ටිකත් ඔය විදිහට රුපියල් ඒවා, 2 ඒවා, 5 ඒවා සහ 10 ඒවා කියලා වෙන් කරලා ගණන් කරපුවාම අපිට ඒක ගොඩක් ලේසි වෙනවනේ. ඔන්න පුතා දැන් ගණන් කරන්න පටන් ගත්තා. එයා පළවෙනියටම 50 ටික තමයි ගණන් කරන්නේ. චූටියට බලාගෙන ඉන්නත් බෑනේ. ඔන්න එයාට ලෑස්ති උදව් කරන්න. ඔන්න පුතා දැන් 50 ටික ගණන් කරලා පැත්තකින් තිබ්බා. දැන් එයා ගණන් කරන්න යන්නේ 20 ටික. ලංකාවේ වැඩිහිටියෝ අතර මනි බොක්ස් චැලෙන්ජ් එක වයිරල් වෙලා තියෙනවානේ. ඉතින් ඒ වගේම
කුඩා දරුවන් අතර අපි අනිවාර්යයෙන්ම කැටයකට සල්ලි එකතු කිරීමේ පුරුද්දත් පුරුදු කරන්න ඕනේ. මගේ channel එකෙන් ළඟදීම ඔයාලට money box challenge එකක් ගේන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒකට ඔයාලා මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්නකෝ. සල්ලි කොළවල් ටික නමල කැටයට දාලා තිබ්බ නිසා ඒවා දිගෑරලා අහුරගන්න පුතාට ටිකක් අමාරුයි. ඒ නිසා මාත් හිතුවා පොඩ්ඩක් ඒවා දිගෑරලා දීලා එයාට උදව්වක් වෙන්න. මේ වැඩේ බලාගෙන හිටපු අපේ චූටි දුවත් සල්ලි දිගෑරලා දෙන්න පටන් ගත්තා. බලන්නකෝ අවුරුදු 2.5ක්වත් නැති මගේ චූටි දුවගේ වැඩේ ලස්සන කොච්චර ලස්සනට දිගහැරලා අයියට දික් කරගෙන ඉන්නවද කියලා. දැන් නම් නෝට්ටු ඔක්කොම ගණන් කරලා ඉවරයි. ඒ ටික ලියාගෙනත් ඉවරයි. දැන් තියෙන්නේ කාසි ගණන් කරන්න. මේ පළවෙනියටම කාසි ටික වෙන් කරගත්තා. පුතා දැන් ලෑස්ති වෙන්නේ ගණන් කරපු ටික ලියා ගන්න. මොකද අමතක වුණොත් ආයෙ ගණන් කරන්න වෙනවනේ. ඉතින් ලියාගෙන වැඩක් පිළිවෙලට කරගත්තොත් වැඩක් ලේසියෙන් ඉක්මනටම ඉවර කරගන්න පුළුවන් නේ. ඔයාලත් මේ වෙනකොට ඔයාලගේ දරුවන්ට කැටයකට සල්ලි එකතු කරන්න පුරුදු කරලා තියෙනවා නම් yes කියලා කමෙන්ට් කරගෙන යන්නකෝ. 3 4 5 6 7 8 9 10 11 දැක්ක නේද අපේ චූටියත් එකතු වෙලා එකතු කරන හැටි. මුදල් කියන්නේ ලොකු පොඩි අපි හැමෝගේම අවශ්‍යතාවයන් ඉටු කරගන්න පුළුවන් මූලික සාධකයක්. ඒ නිසා ඒ මුදල් වලට ගෞරවය දැක්වීමත් ඒ මුදල් අර පරිස්සමෙන් භාවිතා කරන්නත් අපි පුරුදු වෙලා ඉන්නේ. පුංචි කාලේ ඉඳන්ම අපි දරුවන්ට මුදල් වල වැදගත්කම ගැන කියලා දුන්නාම එයාලා ලොකු වෙලා ඒවා අර පරිස්සමෙන් පාවිච්චි කරන්න ඒවා පරිහරණය කරන හැටි කළමනාකරණය කරගන්නත් එයාලා පුරුදු වෙනවා. එතකොට එයාලගේ ජීවිතයේ වැදගත් අවස්ථාවලට කිසිම කෙනෙක්ට අතපාන්න සිද්ධ වෙන්නේ නැහැ. 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 දැක්ක නේද මගේ චූටි පැටියන් නම් තාම සල්ලි ගණන් කරලා මහන්සියක් නම් දැනෙලා නැහැ. මේ ඔයාලා දකින්නේ මගේ අවුරුදු 10 පුතාගේ අවුරුද්දකටත් අඩු කාලයක් තුළ කැටයකට දාලා
එකතු කරපු මුදල් ටික තමයි. මේ තියෙන්නේ එයාගේ මුදල් වල එකතුව. 50 10යි, 20 39යි, 10 1යි, 500 1යි, 100 22යි, 10 57යි, 5 33යි. දැක්ක නේද එයාගේ මුළු එකතුව? දැන් ඉතින් පුතා ලෑස්ති වෙන්නේ මේ සිල්ලර සල්ලි ටික කඩේකට දීලා 5000 කොලයක් අරන් එන්න. ඔයාලටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි නම් ලයික් කරලා yes කියලා කමෙන්ට් එකකුත් දාන්න.